iPhone කියලා පිළිගන්න ඔයාලා හැමෝම DN Mobile YouTube channel එකට. අද මගේ අතේ තියෙනවා Samsung M20 වර්ගයේ ෆෝන් එකක්. මේ ෆෝන් එකේ තියෙන emergency call no service ප්‍රශ්නය. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. දැන් මේකේ ඔයගොල්ලන්ට පේන ඇති half light mode වගේ තමයි වැටලා තියෙන්නේ. එතකොට මේක හදා ගන්න විදිය අපි පොඩ්ඩක් ටෙස්ට් කර ගන්න ඕනේ. අද මම ඔයගොල්ලන්ට කියා දෙන්නේ මෙන්න මේ වගේ දෙයක් වුණාට පස්සේ අපි කොහොමද එක IC එකක් මාරු කරලා මේක හදාගන්නේ කියලා. ඊට කලින් කියන්න channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. ඒතකොට මම දාන හැම වීඩියෝ එකම notification එකක් ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන්. හරි. ඊටත් අමතරව අපි big mobile repair class එකක් පටන් ගන්නවා. මේක ඇවිල්ලා master level class එකක්. හරිද? master level class එක අවුරුද්දක් පුරා යනවා අපි මේ class එක ඔයගලන්ට පුළුවන් join වෙන්න. දවසට 1500 අපි ගන්නෙ. මොකද නැත්තම් බර ගාණක් මේකට යනවා හින්දා දවසට 1500 මාස 12ක පාඨමාලාවක් තමයි තියෙන්නේ මේක. එතකොට ඔයගලන්ට chip level වලට එහා ගිය level එකක් තමයි මේ level එක. ඔයගලන්ට කැමති නම් පල්ලෙහා link එකක් දාලා තියන්න. මේ link එක අනිවාර්යයෙන්ම join වෙන්න. හරිද? හරි. දැන් මෙන්න මේක මම call එක කරන් බැලුවට පස්සේ මේකේ call යන්නෙත් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම emergency situation එකේ තමයි මේක නැවතිලා තියෙන්නේ. හරි අපි බලමු මේක කොහොමද මම කිව්වා දැන් ඔයගලන්ට එක IC එකක් මාරු කරලා කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම ෆෝන් එක ගලව ගන්නවා. එතන අපි දාලා තියෙන Airtel SIM එකක් දාලා තින්නේ. මේක ගලවගෙන විරලා අපි බලමු කොහොමද මේක අපි එක IC එකක් විතර මාරු කරලා වැඩේ ගොඩ දාගන්නේ කියලා. මුලින්ම පරිස්සමට මෙන්න මේ විදියට තියෙන ඔක්කොම රිබන් ටික ගලවලා අයින් කරන්න. මේක M series කාණ්ඩේ හැම එහෙකටම අදාළයි. දැන් ඔයගොල්ලෝ no network emergency call කියලා එනවනම් M series කාණ්ඩේ ඕනම මේකට මෙන්න මේ tricks එක ගහලා බලන්න අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න පුළුවන්. මම එකව තියෙන පරණ බෝඩ් එකක්. එහෙනම් මම අලුතෙන් IC ගේන්නේ නැහැ. මම කරන්නේ මෙන්න මේ පරණ බෝඩ් එක IC එක මෙතනින් මාරු කරන එක තමයි කරන්නේ. දැන් අපි බලමු මොන IC එකද අපි මෙතනින් මාරු කරන්න ඕන කියලා. මෙතනදී අපි මාරු කරන්නේ antenna switch IC එක. antenna switch IC එක තමයි අපි මෙතනදී මාරු කරන්නේ. මුලින්ම මෙන්න මේ විදියට antenna switch IC එක ගලව ගන්නවා. ගලවගෙන ඉරලා අපි බලමු කොහොමද මේක මාරු කරන්නේ කියලා. හරි හිමිට ගලවලා මේක අයින් කළා. මම අනිත් බෝඩ් එක, ඒ කියන්නේ මගේ ගාව තිබ්බ පරණ බෝඩ් එකේ IC එක තමයි දැන් මම මෙතනට ගන්නෙ. මෙතනට අරගෙන අපි දාලා බලමු බැඩේ ගොඩ දාගන්න පුළුවන්ද. මම මේ සොලියුෂන් එක 100ට ඒ කියන්නේ අපි මේ වගේ ෆෝන් ආවොත් 100ක් ආවොත් 100න් 98ක්ම හරියන මෙන්න මේ IC එක මාරු කරලා පස්සේ no service emergency call only. හරි මෙන්න මේ ලෙඩේ තමයි මේකට එන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන් මේකේ මෙන්න මේ IC දෙක මාරු කරලා හරියටම මේක හදාගන්න. දැන් මම මේ IC එක මෙන්න මේ විදිහට මාරු කරනවා. හරියට ෆික්ස් වුණාට පස්සේ අපි බලමු වැඩේ ගොඩ ගියාද කියලා. දැන් මට තියෙන්නේ මේ බෝඩ් එක පොඩ්ඩක් කූල් වෙනකන් තියන් ඉඳලා. ඊළඟට අපි ෆික්ස් කරන්න තියෙන්නේ. නැවතත් මම කියන්න අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ක්ලාස් එකට එන කට්ටිය පල්ලෙහා තියෙන link එකෙන් අනිවාර්යයෙන්ම join වෙන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ level එකෙන් උඩ level එකට chip level කරලා දිනවා නම් chip level එකෙනුත් උඩ level එකට ගෙනියන්න. මේක master level එකට වෙනකම්ම ඔයගලන්ට යන්න පුළුවන්. හරිද? මේක ලංකාවේ පළවෙනි වතාවට ඔන්ලයින් හරහා සිදු කරන්නේ. එතකොට ඕගොල්ලන්ට ගන්න පුළුවන් උපරිම දැනුම මේකෙන් ගන්න පුළුවන්. අපි මේකෙදී ඒ කියන්නේ බෝලයක් නෑර හැම දෙයකටම අදාළ වෙන විදියට තමයි අපි මේ ගන්න. එතකොට ඕගොල්ලන්ට අපි උදාහරණයක් විදිහට කිව්වොත් එක බෝලයකින් ලෙඩක් එන්න පුළුවන්. මේ ලෙඩේ ලෙඩ 5 විදියකට එන්න ඕන. ඒ කියන්නේ 5-6 විදියකට එන්න පුළුවන්. එතකොට මේකෙන්මද එන්නේ කියන්නේ වෙන එක තමයි ඔයගලන්ට ප්‍රශ්නේ වෙන්නේ. එතකොට අන්න ඒ වගේ දේවල් තමයි අපි අපේ ක්ලාස් එකේදී කියලා දෙන්නේ. එතකොට අපි සාමාන්‍ය එක ලයින් එකකින් ලෙඩ 6 විදියකට එන්න පුළුවන්. එතකොට ඔයගලන්ට වෙන වෙන IC ගහන්න ඕනේ, IC මාරු කරන්න ඕනේ. ඒ ප්‍රශ්න මොකුත් නැහැ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ලයින් එකෙන් තමයි මේක එන්නේ. අපි මුලින්ම මෙන්න මේක තමයි ටෙස්ට් කරන්න ඕනේ කියලා. හරි. දැන් අපි බලනවා මේකේ GR එක පොඩ්ඩක් GR එක චෙක් කරලා GR එක එනවා. ඊට පස්සේ අපිට තියෙන බෝඩ් එක පොඩ්ඩක් ක්ලීන් කරලා විතර වෙලා නැවත මේක ෆික්ස් කරලා බලන්න අපේ ලෙඩේ හරි ගියාද නැද්ද කියලා.
හරි මතක ඇතුව මෙන්න මේ විදිහට ඇන්ටනා ටිකක් ෆික්ස් කරන්න. ෆික්ස් කරේ නැතුනොත් ඔයගලන්ට මේක ගොඩ දා ගන්න බැරි වෙනවා. දැන් මම සිම් එක දාලා පොඩ්ඩක් ෆෝන් එක ඔන් කරලා බලනවා. ගොඩක් වෙලාවට මේකේ IC එක මාරු කරපු ගමන්ම අනිවාර්යයෙන්ම නෙට්වර්ක් දෝෂය නැති වෙලා යනවා. ඒතර මම ඔයගොල්ලන්ට කලින් කිව්වා 95%ක්ම විතර මෙන්න මේ IC එකෙන් තමයි මේ දෝෂේ හටගන්නේ. මෙන්න මෙයාගේ දෝෂ හටගන්න ඒවා අපි අනිවාර්යයෙන්ම හඳුනා ගන්න ඕනේ කොහෙන්ද මේක හටගන්න පුළුවන් කොයි වගේ තැන් වලින්ද කියලා. එතකොට හැම මොඩල් එකක් අතර Qualcomm Snapdragon වගේම MediaTek වලත් අපි මෙන්න මේ දේ කරලා දෙන්න ඔයගොල්ලන්ට අපේ ක්ලාස් වලදී. ඒකයි අපිට අවුරුද්දක කාලයක් යන්නේ නැත්නම් දවස් 5කින් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි කෝල් එක කරන් බලමු. මුලින්ම චෙක් කරලා බලන්න ඕනේ අපේ බේස් බෑන්ඩ් එක. ඒක ඕකේ. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම කෝල් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේකට 112 යූස් කරන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ කෝල් එක යනවා.